තියාගන්න ධර්මානුකූල වෙන්න කරන්න තියෙන දේවල් තුනයි. ඔයත් අහලා ඇති. මොනවද කාරණා තුන? සුනාත, ධාරේත, චරාත. මෙච්චරයි කරන්න තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? සුනාත. ඒ කියන්නේ අහන්නනේ. සුනාත කියලා කියන්නේ අහන්න. අවබෝධයෙන් මේ කියන කාරණාව ශ්‍රවණය කරන්න. හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? කියන ඕන එකකට සාදු. එහෙම බණ අහනවද? නෑනේ. හරි. නැත්නම් සාමාන්‍යයෙන් ඔය සමහර ඇත්තෝ ඉන්න අර පුරුද්දට බණ අහනවා. කවදාවත් බණ අහද්දි ඔටෝ සාදු කියවිලා නැද්ද? වෙලා නැහැ. ඒ කියන්නේ අර බණ අහනකොට ඉබේම සාදු කියවිලා හැම නැද්ද? ඔක ඔය ගොඩාක් තියෙනවා මේ දකුණු පළාතේ අයගේ නම් ගොඩාක් තියෙනවා. ඉතින් එළිය මම දැකලා ඒ කියන්නේ කොහෙත් තියෙනවා මේක ටිකක් අඩුයි. මම වාක්‍යයක් කියන්නම්. දැන් ඊට කලින් කියන්න මේ සාදු කියන වචනේ තේරුම දන්නවද? මොකද්ද සාදු කියන එකේ තේරුම? ඇයි අපි එහෙම කියන්නේ? මොකක්ද තේරුම? ඒක දන්නෙත් නෑ බහුතරයක් නේ. අපි ඉතින් පන්සලට ආවේ එනකොට අනිත් අය සාදු කියන ඇහුණා. ඉතින් අපි සාදු කියාගෙන ගියා එහෙමද? නෑ මොකද තේරුම? හොඳයි නේ. හොඳයි මැනවි. බුදුදහමේ අපි යමක් අනුමත කරන්න තමයි පාවිච්චි කරන වචනයක් මොකද්ද? සාදු කියලා කියනවා. හරි. මේ දැන් මම වාක්‍යයක් කියන්නම් මේක අහගෙන ඉන්න සාදු කියන්න එපා. ඇහුණාද? අපේ තියනව නේද පුරුද්දක් අර බුදුහාමුදුරුවෝ කියලා ඇහුනම ඔටෝ සාදු කියවෙනවනේ. මම මේ වාක්‍ය කියන්නම් මේ වාක්‍ය ඉවර වෙනකන් බුදුහාමුදුරුවෝ කියලා ඇහුනට සාදු කියන්න එපා. පැහැදිලිද? ඇහුණානේ? නැත්තම් කොච්චර කිව්වා සමහරට නිදි මරගාතෙන් හරි එයි හොඳද? ඔටෝ කියවෙනවා සාදු කියවෙන්න දෙන්න එපා. අට්ටික පල්ලෙහාට තියලා බැඳන් හිටියත් පාඩු නෑ සාදු කියවෙයි හොඳද? සාදු කියන්න මෙපා. මෙන්න මේක අහගෙන ඉන්න. එක අවස්ථාවක දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෞතුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළුවා. කිව්වේ නෑනේ. ඇහිච්ච ගමන් මොකෝ වෙන්නේ? සාදු කියනවද කියවෙනවද? කියවෙනවනේ. ඔතෙන්ට සාදු කියවුනොත් මොකද්ද තේරුම? හිතන්න මෙහෙම දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා පුරුද්දටත් එක සාදු කියනවා දාලානේ. හරිද? තේරුම මොකද්ද? අනේ හොඳයි කොච්චර එකක්දනේ එහෙම්ම තමයි වෙන්න ඕනේ. දැන් බලන්න අර්ථය නොදැන අර පුරුද්දට සාදු කියන්න ගිහිල්ලා මොකෝ වෙලා තියෙන්නේ? නොගැලපෙන තැනක් අපි අනුමත කරලා. ඒ නිසා ආරාධනා කරනවා පුරුදු වෙන්න මේක අවබෝධයෙන් ශ්‍රවණය කරන්නනේ. හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? කියන ඕන එකකට සාදු කියන්න බලාගෙන බනහන්න එපා. ඒකයි අර අපේ ඇත්තන්ට වෙලා තියෙන්නේ. සමහරව ඉන්නා අර හාමුදුරුවෝ දැඩිව විශ්වාස කරලා හාමුදුරුවෝ කියන නිසා පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරානේ කාලාම සූත්‍රයේ මේ දේශනාව කරන්නේ මාගේ ශ්‍රමණයන් වහන්සේය කියලාවත් මේක පිළිගන්න එපා. Tamanට අයිතිය තියෙනවා විමසන්නනේ. එහෙනම් පළවෙනි එක අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. දෙවෙනි එක මොකද්ද? සුනාත ධාරේත. ධාරේත කියන්නේ ධාරණය කරගන්න. ඒ කියන්නේ මතක තියාගන්නනේ ධාරණය කරගන්න. මේකේ මුල ඉඳන් අවසානය දක්වා අකුරක් නැර මොකෝ කරන්න ඕනේ? එහෙම මතක තියාගන්න පුළුවන්ද? එහෙම බෑනේ. එහෙනම් තේරුම් ගන්න අපි මතක තියාගන්න ඕනේ තමන්ට ඕනේ ටිකද අනුන්ට ඕනේ ටිකද? තමන්ට ඕනේ ටිකනේ. ධර්මදේශනාවක් ශ්‍රවණය කරද්දී හොඳට මතක තියාගන්න අපි අවබෝධ කරගත යුත්තේ ධාරණය කරගත යුත්තේ කාට ඕන ටිකද? තමන්ට ඕනේ ටික. හැබැයි වැඩි හරියක් අපි තේරුම් ගන්න යන්නේ කාට ඕනේ ටිකද? අනුන්ට ඕනේ ටිකනේ. ඒකනේ ගොඩාක් අය මං හිතන්නේ අපේ ඇත්තෝ මෙහෙම කියලා නැතුව ඇති. ගොඩාක් අය බණ හලිවරුනම් පස්සේ මෙහෙම කියනවානේ. නියම බණ ටික මේ බණ අහන්න එක්කන් එන්න තිබ්බේ අල්ලපු ගෙදර මිනිස්සයා. මම හිතන්නේ කියන්නේ නැතුව ඇතේනේ. හිතන්න අපි එහෙම කියනවා නම් මේක ගලපන්නේ Tamanට දනුන්ටද? අනුන්ට. ඔය සමහර වෙලාවට අපි බණ අහද්දි එක එක්කෙනාගේ මූණු බලනවානේ. ආයෙ ටික නම් කියන්නේ අන්න අරයට. සමහරට තට්ටු දාලා කියනවා මේ ටික නම් හාමුදුරු අරයටමයි කියන්නේ. හරිද? මතක තියාගන්න මේ දේශනාව අනුන්ට ගලපන්න කලින් කාටද ගලප ගන්න ඕනේ? Tamanටනේ. සුනාත හරි ධාරේත. තුන්වෙනි එක මොකද්ද? චරාත. අවබෝධයෙන් ශ්‍රවණය කරා Tamanට අවශ්‍ය ටික ධාරණය කරගත්තා. තුන්වෙනි එක මොකද්ද? චරාත. ඒ කියන්නේ මොකද්ද? හැසිරීමනේ. දැන් අපේ ඇත්තන්ගේ අපේ රටේ බෞද්ධ ඇත්තන්ගේ ධර්මය අහන ඇත්තන්ගේ තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි බණ අහනවා ධර්මය දන්නවා
හැබැයි මොකද්ද නැත්තේ? ඒක ප්‍රතිපත්තිගරුක නෑනේ. ඒ ධර්මයේ හැසිරෙන්නේ නෑ. මේ පහුගිය පොය දවසක මම මේ පිරිවෙන් ගියපු තැන හොඳද? ඒ පන්සලේ පොයට සිල් ගන්න දැන් ගොඩාක් උපාසකයන්ට වෙනවා. පන්සලේ සිල් ගන්න පොය දවසක එදා මම ධර්මදේශනා බාරගන්න තිබුණේ නැහැ. එදා දවල් මං පල්ලෙහාට ගියා ධර්මශාලාව පැත්තට යද්දී මාත් එක්ක ගොඩාක් හිතවත් හැමදාම පන්සලේ සිල් ගන්න එන මොන දාන ගෙදරක ගියත් ඒ දාන ගෙදර ඉස්සරහින් ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා ඒ දානේ ඒ කියන්නේ දවල් සිල් ගන්න වෙලාවේ ධර්මශාලාවේ ඇතුලේ නැහැ. ඒ අම්මා ඇවිල්ලා එළියේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. දැන් මම ගිහින් ඇහුවා අම්මේ මේ මොකද ධර්මශාලාව ඇතුළට යන්නේ නැත්තේ? හාමුදුරුවනේ මේ දවල් දාන වෙලාව කිව්වා. කට්ටිය මේ ධර්මශාලාව ඇතුලේ දානේ වළඳනවා. ඉතින් මං ඇහුවා මේ ඉතින් දාන වෙලාව නම් යන්න එපයි කොහොමත් නේ. බණට නැතත් දාන වෙලාවට ඉන්න එපයි. ඒ දාන ටික වළඳන්න. මං ඇහුවා මේ මොකෝ දාන ටික වළඳන්න ගියේ නැත්තේ කියලා. මට කිව්වා හාමුදුරුවනේ අර දාන ගෙනාපු යවුන් ඉන්නේ. ඕකුන් ගේන බත් කටක්වත් මැරුණක් කන්නේ නැහැ කිව්වා. හරිද? මේ හතර පොයටම සිල් ගන්න හැම දාන ගෙදරකම ඉස්සරහින් ඉන්න හැම පින්කමකම ඉස්සරහින් ඉන්න අම්මා මට කියනවා හාමුදුරුවනේ ඕකුන් දෙන බත් කටක්වත් කන්නේ නැහැ. අයි බණකට ගියොතින් අපිත් එක්ක වුණත් ඕන තර්කයක් ගෙන හාමුදුරුවනේ මේ ධර්මය මෙහෙම වෙන්නේ කොහොමද? දැන් බලන්න යාට ධර්ම ශ්‍රවණය කළා තිබුණා. ඒ කියන්නේ ඒක තේරුම් අරගෙන තිබුණා. තේරුම් අරගෙන කියන්නේ දැනීම තිබුණා. මොකද්ද නැත්තේ? අවබෝධය සහ හැසිරීම නෑනේ. ඒකනේ කිව්වේ ඕකුන්ගේ බත් ඉඩක්වත් කන්නේ නෑ. දැන් අපේ බහුතරයක් දෙනාගේ තියෙන්නේ ඕක. මම සරල ප්‍රශ්නයක් අහන්නද? දැන් මුලින් ඇහුවා ත්‍රිපිටකය ගැන ඇහුවා. දැන් ඒ ගැන නෑ කියමු. මේක හරි බලමු. මේ බෞද්ධත්වනේ ඉන්නේ. එහෙනම් මේක නැති වෙන්න බෑ. හොඳද? හාමුදුරුවනේ අපේ පවුලේ අපි හැමෝම එකතු වෙලා පන්සිල් පද 5 රකිනවා. කියන්න පුළුවන්ද? මරු වැඩේනේ. බෞද්ධද නැද්ද? බෞද්ධ. නේ බහුතරයක් බෞද්ධ. නේ අපිට තියෙන පළවෙනිම දේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ගිහි ඇත්තන්ට තියෙන පළවෙනිම එක මොකද්ද? පන්සිල් පද 5 රකින්න එකනේ. දැන් මම මේ ඇහුවේ මහා බරපතල කාරණාවක් නෙවෙයි. මේ ඇහුවේ අමාරු එකක් නෙවෙයිනේ. හරිම සරල කාරණාවක්. නේ කාට හරි කියන්න පුළුවන්ද හාමුදුරනේ අපේ පවුලේ අය පන්සිල් රකින්නවා. පුළුවන්ද කියන්න? හාමුදුරනේ අපේ පවුලේ අය නම් කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ. නේ මදුරුව එහෙම දැක්කහම මාර කරුණාවක් පහළ වෙන්නේ. ජීවිතේට මරන්නේ. හාමුදුරනේ අපේ පවුලේ නම් හොරකම් කරන්න දියා අපේ ගෙදර අය හොරකම දන්නේවත් නැහැ. දැන් මේ ගොඩක් අම්මලා ඉන්නවානේ. කියන්න පුළුවන්ද අපේ අම්මලාට මෙහෙම? හාමුදුරනේ මම නම් ජීවිතේට මගේ මහත්තයාගේ සාක්කුවෙන් රුපියල් 100ක්වත් අරන්නේ නැහැ. පුළුවන්ද කියන්න? මම හිතන්නේ හරි අමාරුයිනේ. අපේ අම්මලා රුපියල් 100ක් හරි පණ්ඩලා තියනවා අම්මයි. දැන් මේ ඔය දරුවෝ උසල මූණු බලන් දෙපා අම්මලගේ දිහා. ඇයි හේතුව? දැන් අපේ දරුවන්ට තේරෙනවයි සාපු ගමන් හොරකම් කරන්නේ අල්ලපු ගෙදරට ගිහිල්ලාද? නෑනේ. දරුවෝ හොරකම් කරන්න පටන් ගන්නේ කොහෙන්ද? තමන්ගේ ගෙදරින්. දැන් බලන්න ගේ ඇතුලේ මේ හම්බ කරගෙන එන මහත්තයාගෙන් බිරිඳ හොරකම් කරනවා. මේ කණ්ඩ බොන්න දෙන අම්මගෙන් තාත්තගෙන් දරුවෝ හොරකම් කරනවා. ගේ ඇතුලේ තාම අපේ හොරකමවත් ඇත්තලා නෑ. හැබැයි අපි කියනවානේ රටේ ජනාධිපති තමයි හොරා කන්නේ. කියනවද නැද්ද? කියනවානේ. එතනින් නොකෑවොත් පුදුමයි මෙතනින් ගිහිල්ලා. මතක තියාගන්න අපි පොඩි තැනක ඉඳන් හැදෙන්න ඕනේනේ. පවුල තුලින් අපි පටන් ගත්තා නම් පන්සිල් පද 5 රකින්න, ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න. මේකව කරන්න අමාරු දේවල්ද? ඈනේ මේ සරල කාරණානේ. ඒ නිසා පුරුදු කරන්න පන්සිල් පද 5 රකින්න. ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න, නේ හොරකමින් ඈත් වෙන්න, කාමයේ වරදව හැසිරීමෙන් ඈත් වෙන්න, බොරු කියන එකෙන් ඈත් වෙන්න, සුරාව පාවිච්චි කරන එකෙන් ඈත් වෙන්න. නිකමට හිතලා බලන්න ඔබේ පවුල්වල ඔය ඇති වෙන ප්‍රශ්න අතරින් බහුතරයක් ප්‍රශ්නවලට මූලික හේතුවක් අර පන්සිල් පද 5 ඇතුලේ තියද නැද්ද? තියනවානේ. සමහරට පන්සිල් ටික රැක්කනම් අපේ පවුල්වල මේ ප්‍රශ්න ටික නෑ. ඒ නිසා ආරාධනා කරනවා මේ ධර්මය අහන්න. නේ මේක ධාරණය කරගන්න. වැදගත් මේක මොකද්ද? හැසිරෙන්න. නේ දැන් අද බණ ටික අහලා නැගිටලා යන්න නෙවෙයි. ඒ ගියාට පස්සෙත් මේක ප්‍රායෝගික වෙන්න ඕනේද නැද්ද? වෙන්න ඕනේ.